අපිට ජාත්‍යන්තර සහයෝගය නැහැ කිව්වා. මං හිතා ලංකාවේ මෙතෙක් බිහි වෙච්ච ආණ්ඩුව වලින් අපේ ආණ්ඩුවට තරම් ජාත්‍යන්තර සහයෝගය තියෙන ආණ්ඩුවක් අපි ඉතිහාසයේ දැකලා නැහැ. ඒතරම් ඒක තියෙනවා. අපි ලොකු ගමනක් යන්නේ. ඔබ කවුරුත් දන්නවා අපිට ලොකු ඉලක්කයක් තියෙනවා. අපි මේ ආණ්ඩුව ගත්තේ අවුරුදු 5ක් ඉඳලා මොනවා හරි එකතු කරගෙන යන්න නෙවෙයි. මේ ආණ්ඩුව ගත්තේ මේ රට වෙනස් කරන්න. මතක තියාගන්න අපි මේ ආණ්ඩුව ගත්තේ මේ දූෂිත බංකොල දේශපාලන වෙනස් කරලා, ඒ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා, ජනතාවාදී දේශපාලන සංස්කෘතියක් ගෙන්න, මහ ජනතාවට ස්වේච්ඡාවෙන් වැඩ කරන දේශපාලන සංස්කෘතියක් ගෙන්න, ඒ මහ ජනතාව වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කරන දේශපාලන සංස්කෘතිය නිර්මාණය කරේ අපේ ව්‍යාපාර, අපේ පක්ෂය, ජාතික ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ. මේ ඉන්න එකට සාක්ෂි. මේ කවුරුවක්වත් හම්බ කරන අය නෙවෙයි. ඇමතිකම් කරාට හම්බ කරන්නේ නැහැ. නියෝජ්‍ය ඇමතිවරු හම්බ කරන්නේ නැහැ. අපි ජනතාවෙන් වැඩ කරනවා. මොකද මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න එක අපිට පුළුවන්. අපි ආයේ මේ රටේ ආර්ථිකය හදන්න, ආර්ථිකය හදලා හැමදෙනාටම මේ ආර්ථිකයේ ප්‍රතිලාභ ලැබිලා අපි කවුරුත් උස් පහත් බෙද නැතුව සාධාරණව ජීවත් වෙන්න. අපි ආයේ මේ රටේ නීති ආධිපත්‍ය කාටත් සාධාරණව හදා දීලා අපි හැමෝටම හොඳ රටක ජීවත් වෙන්න පුළුවන් නිදහසේ ජීවත් වෙන තත්ත්වයක් හදන්න. දැන් නිදහස නැද්ද? කාටවත් නිදහස් තියෙනවද? දැන් ඉස්සර වගේ මැරෙව නැහැ. දේශපාලන බලවත් උනේ කෙන කාට බාධා කරන්න. කාටවත් බය කානුවට බයින්න ඕනේ නැහැ. ඒ ඉතිහාසය ඉවරයි. දැන් මේ පොදු ජන යුගයක් ඇවිත් තියෙන්නේ. අපි ආවේ මේ රටේ ජාතිවාදී වපුරලා ජනතාව බේද කළ තිබ්බ එක වෙනස් කරන්න. අපි ඒක කරා. අපි තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට උතුර දකුණ නැගිටින ඔක්කොම එකතු කරලා එකට අත්තල් බැඳගත්තු ආණ්ඩුවක් හදපු එකම දේශපාලන ව්‍යාපාරයේ මාලිමාව, උතුර දින්වෙත් මාලිමාව නැගිටින මඩකලපු හැරෙන්න අපි ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක 22යි, මැතිවරණ දිස්ත්‍රික්ක 22යි, 22න් 21ක් ජයග්‍රහණය කළ පෙන්නවා මුළු රටම ඉන්නේ මාලිමාවත් එක්ක. දැන් ජාතිවාදී නෑ ඊට පස්සේ සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම සමානයි, අපි ඔක්කොම සහෝදරයෝ, අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ, මේ රටවැසියෝ. ජාතිවාදී ඊට පස්සේ බෑ නෑ. අපිට එහෙම රටක් ඕනේ නැද්ද? ඕන. ජාතිවාදී නැති ජාතික සමගිය තියෙන ලෝක ඉස්සරහ ආඩම්බරයේ සහිත රටක් බවට පත් කරගත්තු, ආර්ථිකය හදාගත්තු, ජනතාවට සහන දීපු රටට ගොඩනගලා සමාජයේ ලොකු පරිවර්තනයක් කරන්න අපි මේ ගමන පටන් ගන්න තියෙනවා. සමාජ පරිවර්තනයක් වෙනසක්. ඒ ගමන අපි ඉස්සරහට යනවා. ඒකට බාධක තියෙන බව අපි දන්නවා. ඔය සුම්බුන් විපක්ෂ බාධා කරනවා. ඒගොල්ලොත් එක්ක සම්බන්ධ සමාන නිලධාරීන් බාධා කරනවා අපි දන්නවා. හැමෝම නෙවෙයි. 90ක් හොඳයි. නමුත් ඔය 10ක් විතර ඉන්නවා බාධා කරන කට්ටිය. අපි ඒගොල්ලන්ට තාමත් අවස්ථාව දීලා තියෙනවා. වෙනස් වෙලා අලුත් ගමනක් යමු කියලා. නැත්නම් අපිට වෙනස් කරන්න පුළුවන් ඒගොල්ලන්. ඒ නිසා 5ක 10ක කණ්ඩායම බාධා කරාට 90ක් ජනතාව ඉන්නේ අපිත් එක්ක. ඒක නිසා අපි විශ්වාස කරනවා අපි මේ ගමන අපිට යන්න පුළුවන් සාධාරණ